හරි. විද්‍යුත් ඍණතාවය මට ලස්සනට කියලා දෙනවා. ආන්ගිතුම විද්‍යුත් ඍණතාවය දන්නේ නැති එවුන්ට දැනගන්න ඕන ආන්ගිතුම සිංහලෙන් සරලව ලස්සනට කියලා දෙනවා. ඇඟටම කියලා දෙනවා, රහටම කියලා දෙනවා, දේවල්ටම කියලා දෙනවා සිංහල සරලව විද්‍යුත් ඍණතාවය කියලා දෙන්න ලස්සනට. මේක ගැන පොඩ්ඩක් දැනගන්න ඕන. විද්‍යුත් ඍණතාවය මේ මාතෘකාව දැක්කම නම් ඉතින් තේරුම් ගන්න නැහැ කිසිම නැහැ විද්‍යුත් ඍණතාවය මොකක්ද දන්නේ කියලා හිතනවා. ඉතින් මේ පරමාණු යුගලයක් තියෙනවා. ඒ පරමාණු යුගලයක් තියෙනවා. පරමාණු යුගලය මේ වන්දනයම දිලා ගන්නවද? සහ බන්ධනයකින් සහ සංයුජ බන්ධනයකින් නම අහලා නැත්නම් කවුරු හරි ගුරුවරයෙක් ගන්න වීඩියෝ බලලා වරේ මේකට සාධාරණ බන්ධන පිළිබඳව දැනගන්න. මේ කෑල්ල විතරයි මේ කෑල්ල ඕන මේ සාධාරණ බන්ධන කියලා කෑල්ල ඕන වෙන්නේ මෙන්න මෙතන මේ පොඩි කෑල්ල විතරයි. නැත්තම් කවන්න බෑ. ඉතින් ගන්න තිබුණා මොකද බලන්න ඕනේ මේ සාධාරණ බන්ධන කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගලයක් තියෙනකොට සාධාරණ බන්ධන කියලා කියන්නේ බං මම කියනවා මෙතන තියෙන්නේ ඉලෙක්ට්‍රෝන යුගලයක් කියලා. x දෙනවා එක ඉලෙක්ට්‍රෝනයක්. එතන ඔන්න x දී ඉලෙක්ට්‍රෝනයක්. x ඉලෙක්ට්‍රෝනයක් කියලා. හවුලක් මේ සාධාරණ බන්ධනයක් කියන්නේ සාසංජ බන්ධනයක් කියන්නේ හවුලක්. හවුලක් ගන්න නම් මූත් එකක් දෙනවා නම් මූත් එකක් දෙන්න ඕන. හරි. නම් මෙන්න y ඉලෙක්ට්‍රෝනයක් දුන්නා. ඔන්න මේ x ගේ ඉලෙක්ට්‍රෝනය මේ y ඉලෙක්ට්‍රෝනය හරි දෙන්න දෙකක් දීලා තියෙන්නේ. දෙන්න එක එක දීලා දැන් මේ බැල තියෙනවා. මේක මේ දෙන්නටමයි තියෙන්නේ. මේක මේ දෙන්නටමයි තියෙන්නේ. සාලංග බන්ධනේ බස් සාලංග බන්ධනයක් හැදලා තියෙනවා. විතර මම මේ කරලා විතර මේ ගෑණි මේ මිනිහා බැඳලා ඉන්නේ හරිද? ඉඳලා බැඳලා ඉන්නේ. මේ ගෑණි දුන්න දෑවැද්ද. මේ ගෑණි දුන්න දෑවැද්ද. මේ මිනිස්සෙලි මාසේ පඩිය. හරි. දෑවැද්ද හරි. දෑවැද්ද දීලා තියෙනවා. මේ මාසේ පඩිය හම්බෙන්නේ. මේ ගෑණි හිතනවා හරි. ගිය වැන්දනේ. හරි. පඩියත් මගේ මං ගත්තු මගේ දෑවැද්ද කොහොමත් මගේ. මේ පඩිය දැන් වැන්දනේ බං ඉන්නේ. පඩියත් මගේ දෑවැද්දත් මගේ කියලා හිතනවා. මිනිහා හිතනවා හරි. ගෑණිව ගත්තා දෑවැද්දත් මගේ පඩියත් මගේ කියලා මිනිහා හිතනවා. මොකද කරන්නේ හිතා මූ මේ දෙක මෙහාට අදිනවා. මූ මේක මෙහාට අදිනවා. හරිද? මොකද කරන්නේ? මූ මෙහාට අදිනවා මූ මෙහාට අදිනවා. ඔය මොකද්ද වෙන්නේ අවසානයේ කබාදිනකොට උනා අර වැඩියෙන් අදින එකගේ පැත්තට යනවා නේද? එහෙනම් මේකෙත් බං හිතම ප්‍රබලයක් මේකේ දෙන ප්‍රබලයක් මිනිහා තමයි ප්‍රබල. මිනිහා ප්‍රබල හින්දා මූ මේ දෑවැද්දත් අරගෙන මාගේ පඩියත් අරගෙන මේක කණ්ඩ ගාලා මිදිනවා. ඒතර මොකද වෙන්නේ? දැන් මුගේ ළඟ දෑවැද්දක් තියෙනවා මුගේ ළඟ මාස පඩියක් තියෙනවා. ඒ වගේ තමයි ඉලෙක්ට්‍රෝන යුගලයක්. මේ x මේ y මොකද කරන්නේ මේ ඉලෙක්ට්‍රෝන යුගලය දැන් මේ ඉලෙක්ට්‍රෝන යුගලයට සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන යුගලය y මෙහාට අදිනවා. x විසින් මෙහාට අදිනවා. ප්‍රබලය y. ඒ හින්දා y ගේ පැත්තට ඉලෙක්ට්‍රෝන යුගලය හැදෙනවා. ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ ආරෝපිත ඍණ ආරෝපිතයි. ඉලෙක්ට්‍රෝනයක් ඍණ ආරෝපිතයි. ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිත නිසා මේ ඉලෙක්ට්‍රෝන යුගලම මුගේ පැත්තට යනවා y පැත්තට යනවා. ඒ මෝ වැඩියෙන් අදිනවනේ. මේ y කියන එක නම් වැඩියෙන් අදින නිසා මේ ඉලෙක්ට්‍රෝන යුගලය y පැත්තට යනවා. ඍණ ආරෝපිත යුගල ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන යුගලක් තමයි y පැත්තට යන්නේ. තේරුණා කියන්නේ? ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන යුගලක් y පැත්තට යනවා. ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන යුගලක් යනවා කියන්නේ මෝ මොන ආරෝපිත වෙනවද? y මොන ආරෝපිත වෙනවද? ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන යුගලක් මේ පැත්තට යනකොට y ඍණ ආරෝපිත වෙනවා. ඊට සාපේක්ෂව y ඍණ ආරෝපිත වෙනවා කියන්නේ x
ධන ආරෝපිත වෙනවා. මේ දාලා තියෙන ඩෙල්ටා සුළු වශයෙන් කියන එක පෙන්නන්න තමයි මම මේ ඩෙල්ටා ලකුණ දාලා තියෙන්නේ. සුළු වශයෙන් ආරෝපිත වෙනවා. මොකද්ද කරේ? ඉලෙක්ට්‍රෝන යුගල බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල x විසින් මෙහාට ඇද්ද y විසින් මෙහාට ඇද්දා. y ප්‍රබල නිසා y ඉලෙක්ට්‍රෝන යුගල ඇදගත්තා. ඔබට තේරෙනවද කතන්දරේ? ඔබට තේරෙනවද කතන්දරේ? මේ කතන්දරේ තේරුණාද? හරි. ඍණ ආරෝපිතයි ඍණ ආරෝපිත හින්දා ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිත හින්දා ඉලෙක්ට්‍රෝන y විසින් ඇදගත්තා. y විසින් ඇදගත්තුගේ ප්‍රතිඵලයක් විදියට y ඍණ ආරෝපිත වුණා. ඊට සාපේක්ෂව x ධන ආරෝපිත වුණා. හරි. තාම විද්‍යුත් ඍණතාවය කියන කේලට මම ආවේ නැහැ. මම මේ දැන් මේ කිව්ව කතන්දරේ මම ගන්නම් විද්‍යුත් ඍණතාවයට අර්ධකීම කරනවා. මම කියනවා මෙහෙම. පරමාණු යුගලයක්. මොනවද? පරමාණු යුගලයක්. පරමාණු යුගලයක් සහ සංයුජ බන්ධනයකින්. පරමාණු යුගලයක් සහ සංයුජ බන්ධනයකින් ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් බන්ධනය වී පවතින විට ඉලෙක්ට්‍රෝන යුගලයක් සහ සංයුජ බන්ධනයකින් බන්ධනය වී පවතින විට එම බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලය මේවට කියනවා බන්ධන ඉලෙක්ට්‍රෝන එම බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලය තමා දෙසට ආකර්ෂණය කර ගැනීමට ඇති හැකියාව විද්‍යුත් ඍණතාවය ලෙස හඳුන්වයි කියලා මම කියනවා. එහෙනම් මොකද උනේ? x හා y කියලා ඉලෙක්ට්‍රෝන පරමාණු යුගලක් තිබුණා. උන් දෙන්න හවුලක් ගහගත්තා. එම හවුලේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගල y විසින් වැඩිපුර ඇදලා y ඍණ ආරෝපිත වුණා. ඒ කියන්නේ y ඍණ ආරෝපිත වුණා කියන්නේ y ගේ විද්‍යුත් ඍණතාවය වැඩි. ඒයින් තමයි ඌ වැඩියෙන් යන්නේ. අන්න ඒ වැඩියෙන් අදින්න පුළුවන් හැකියාවට තමයි විද්‍යුත් ඍණතාවය කියන්නේ. මුට y වැඩියෙන් අදින්න පුළුවන් නම් ගේ විද්‍යුත් ඍණතාවය වැඩි. x ට වැඩිපුර අදින්න බැරි වුණානේ. ඒකනේ බං y ඇත්තේ. y වැඩිපුර ඇද්දා. උගේ විද්‍යුත් ඍණතාවය අඩුයි. එහෙනම් x ගේ මුට වැඩිපුර අදින්න බෑ. x ගේ විද්‍යුත් ඍණතාවය අඩුයි. විද්‍යුත් ඍණතාවය අඩු එක ධන ආරෝපිත වෙනවා. විද්‍යුත් ඍණතාවය වැඩි එක ඍණ ආරෝපිත වෙනවා. ඔන්න ඔගේ කතන්දරය. හරිද? එහෙනම් මොකද්ද? ඉලෙක්ට්‍රෝ පරමාණු යුගලයක් සහ සංයුජ බන්ධනයකින් බන්ධනය වී පවතින විට එම බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලය තමා දෙසට ආකර්ෂණය කර ගැනීමට ඇති හැකියාව විද්‍යුත් ඍණතාවය ලෙස හඳුන්වයි. තේරුණාද? හරි තේරුණා. එහෙනම් ඊළඟට තියෙන්නේ විද්‍යුත් ඍණතාවය කියලා ඉවරයි. ඊළඟට තියෙන්නේ මෙන්න මේක ගැන කතා කරන්න. මොකක්ද මම යන්නේ? ආවර්තවයේ දල ව්‍යුහයක්. මෙන්න මේක ගැන කතා කරන්න තමයි ඉලා තියෙන්නේ. සිලබස් එකේ තියෙනවා ආවර්තීය විචලන කියලා තැන. විද්‍යුත් ඍණතාවය ආවර්තයක් ඔස්සේ විචලනය වෙන ආකාරය අපි ඊළඟට බලමු. මේක තේරුණානේ x y තියෙනවා ඉලෙක්ට්‍රෝන වල තියෙනවා y වැඩිපුර. y වැඩිපුර අදින්න පුළුවන් වෙන්නේ ඌට විද්‍යුත් ඍණතාවය වැඩි තිබුණේ. ඌට විද්‍යුත් ඍණතාවය වැඩියෙන් තිබුණ හින්දා ඌ වැඩියෙන් ඉලෙක්ට්‍රෝන ගන්න විද්‍යුත් ඍණතාවය වැඩි. බලමු ඊළඟට ආවර්තවයේ විචලන. මම ආවර්තීය විචලනය කියලා කතා කරන්නේ මේ ආවර්තීය විචලනය කියලා කැලල කතා කරන්න ඕන හින්දා මම අදින්න පොඩි ආවර්තයක් ගන්නවා මේ හයිඩ්‍රජන් ලිතියම් මේ දෙක ගන්න ලිතියම් බෙරිලියම් හරි නෝ මෙන්න දෙවෙනි ආවර්තයේ මෙන්න හීලියම් හරිනේ දැන් ඕක බැරි වෙන්න බෑ හරිද මේක පුළුවන් වෙන්න ඕන හරිද
උඩ ලියන එකට මේක පුළුවන් වෙන්න ඕන බලන්න. මේ ආවර්තීය විචලන කියන කෑල්ලේදී මම මෙන්න මෙහෙම ඉලක්කම් ටිකක් දාගෙන යන්න. ඔයගොල්ලෝ දැන් බය වෙන්නේ බාහිරද? ඉලක්කම් ටිකක් දාගෙන යන්න. මෙහෙම 2.1 හරිද? 1 1.5 2 2.5 3 3.5 4 මම මේකට දාන්නේ නැහැ හරිද? මේකට දාන්නේ නැහැ. හේතුවක් තියෙනවා ඒකට දාන්නේ නැහැ. මෙතන දාන 0.9 මෙතන 1.2 1.5 බලන්න පොඩි 3න් 3ට වැඩි වීමක් තියෙන 1.8 2.1 මෙතන පොඩ්ඩක් අවුල ගන්න 2.5 මෙතන 2.7 වෙනවා. ඔය ඉලක්කම අද තියාගන්න ඕනේ මේ රටාව අද තියාගත්තම හරියි. 2.8 මෙන්න මේක මම කියන මෙන්න මේ ක්‍රමයේ ඉලක්කම් ටික අපිට කියලා දුන්නේ ලිනස් පෝලින්. ලිනස් පෝලින් කියන විද්‍යාඥයෙක් පෝලින් පරිමාණය හඳුන්වලා දීලා කියනවා විද්‍යුත් ඍණතාවයේ මම මේ කියලා දුන්න පෝලින් පරිමාණය මනින්න පුළුවන් කියලා. ඊට පස්සේ විද්‍යාඥයෝ මේ ලිනස් පෝලින්ගේ පෝලින් පරිමාණය අරගෙන මේ විද්‍යුත් ඍණතාවයේ එක පරමාණුවේ මැන්න. අන්න පරමාණුවේ මැන්නට පස්සේ මෙන්න මේ අගයන් ටික ආවා. ලිතියම් වලට 1යි, බෙරිලියම් වලට 1.5යි, ෆ්ලෝරින් වලට 4යි, මේ සල්ෆර් වලට 2.5යි කියන නෝන අගයන් ටික ආවා. දැන් මේ කට්ටිය දැක්කා මෙන්න මෙහෙම කතන්දරයක් දැක්කා. ආවර්තයක් ඔස්සේ ඉදිරියට යනකොට මේ ආවර්තයක් ඔස්සේ ඉදිරියට යනකොට 1 1.5 2 2.5 3 3.5 ආවර්තයක් ඔස්සේ ඉදිරියට 7 වෙනි කාණ්ඩය දක්වා යනකොට මේකට දැක්කා විද්‍යුත් ඍණතාවය මෙන්න පොළේ වැඩි වෙලා. විද්‍යුත් ඍණතාවය වැඩි වෙලා. මේකට දැක්කා විද්‍යුත් ඍණතාවය වැඩි වෙලා. විද්‍යුත් ඍණතාවය වැඩි වෙලා. මම කියනවා ආවර්තයක් ඔස්සේ ඉදිරියට යනකොට විද්‍යුත් ඍණතාවය වැඩි වේ. විද්‍යුත් ඍණතාවය වැඩි වේ. ඊට පස්සේ දැක්කා මේ ආවර්තයක් ඔස්සේ ආවර්තයෙන් ආවර්තයට ඒ කියන්නේ ආවර්තයෙන් ආවර්තයට පල්ලෙහාට යනකොට ඉහළ සිට පහළට යනකොට මේකට දැක්ක මෙන්න මොකක්ද දැක්කේ 2 1 9 මේ විද්‍යුත් 2 ඉඳන් මේක 1 විද්‍යුත් සමානයි විද්‍යුත් සමානයි මෙන්න මොකද වෙලා ඉන්නේ අඩු වෙලා නේද අඩු වෙලා විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා දැක්කා එහෙනම් ඒකට කියුවා ආවර්තයක් ඔස්සේ පහළට යන විට විද්‍යුත් ඍණතාවය අඩු වේ කියලා කිව්වා. මොකද්ද කිව්වේ? කාණ්ඩයක් ඔස්සේ කාණ්ඩයෙන් කාණ්ඩයට ඒ කියන්නේ ආවර්තයක වමේ සිට දකුණට යනකොට මචං වමේ සිට දකුණට යනකොට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා කියලා කිව්වා. ආවර්තයක ඉහළ සිට පහළට එනකොට විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා කියලා කිව්වා. හරිනේ බං පේනෝනේ ඒකනේ. 1 1.5 2 2 3 2 විද්‍යුත් සමාන. ඉලක්කම් දෙක දෙකම තේරෙනවා ඒකනේ. ඔන්න ඔච්චරයි කිව්වේ. තව කිව්වා විද්‍යුත් ඍණතාවය වැඩිම ෆ්ලෝරින් වල කියලා. ඒකත් තේරෙන්න බෑ. මෙන්න MCQ එකට අරනවා විද්‍යුත් ඍණතාවය වැඩිම පරමාණුවයි. විද්‍යුත් ඍණතාවය වැඩිම පරමාණුවයි. අනිත් එක MCQ එකට අහන්න පුළුවන් විද්‍යුත් ඍණතාවය මයිනස් පරිමාණ විද්‍යුත් ඍණතාවය මයිනස් ඒකකයේ කුමක්ද කියලා. පරිමාණය නම් පොඩි පරිමාණය. විද්‍යුත් ඍණතාවය මයින්නද ඒකක නැත. විද්‍යුත් ඍණතාවය මයින්න ඒකක නැත. ඔන්න ඔච්චරයි. මොකක්ද කිව්වේ? විද්‍යුත් ඍණතාවය ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යනකොට වැඩි වේ. 7 වෙනි කාණ්ඩය දක්වා පමණයි. ඉහළ සිට පහළට යනකොට අඩු වේ. ඇයි බං මෙතන මේවෙන්නේ නැත්තේ? ඒවා බන්ධය හදන්නේ නැති නිසා.
ඒවා බන්ධන හදන්නේ නැති නිසා. හීලියම් බන්ධනයක් හදනවද? සාසංජ බන්ධන හීලියම් එක්ක සාසංජ බන්ධන දෙකලා තියෙනවද නැහැ. නියෝන් එක්ක සාසංජ බන්ධන නියෝන් එක සහසංජ බන්ධන නෑ. සහ බන්ධන සාදන්නේ නැත. සාදන්නේ නැත. සහ බන්ධන සාදන්නේ නැත. ඒ නිසා සාසංජ බන්ධන සාදන්නේ නැති නිසා මේ කට්ටියට විද්‍යුත්ණතාවය නැහැ. බන්ධන සාධන අයට විතරයි විද්‍යුත්ණතාවය ලැබෙන්නේ. බන්ධන සාධන නැත්නම් ඒ කට්ටියට විද්‍යුත්ණතාවය ලැබෙන්නේ නැහැ. මෙන්න ඒ 14 කාණ්ඩයට යනකම් දක්වා පමණයි විද්‍යුත්ණතාවය ලැබෙන්නේ. හරි තේරුණාද? ලස්සන කතන්දරේ තේරුණාද? කතන්දරේ තේරුණාද? තේරුණා. ඊළඟට යන්න ප්‍රස්තාර පරීක්ෂණය පිළිබඳව බලන්න. හරි විද්‍යුත්ණතාවය විකලන ආකාරය දැන් මම මේ අතර දාලා තියෙනවා. බය වෙන්න එපා. ඔක කියන්නේ හරිම සරල දෙයක් තියෙන්නේ. විද්‍යුත්ණතාවය අගයන් ටිකනේ. අර දැන් වාර්තාව වගේ දැම්ම අගයන් ටිකම ගාව තමයි දාලා තිබ්බා. මේ පැත්තට දාලා තියෙනවා මූල ද්‍රව්‍ය ටික. දැන් ඕකට අනුව අපි ප්‍රස්ථාරය නිරූපණය කරමු යන්නේ. මෙහෙමයි සිද්ධිය. කතන්දරයේ හයිඩ්‍රජන් වල කීයද? 2.1 හයිඩ්‍රජන් වල 2.1. හයිඩ්‍රජන් 2.1. මේක මේ ඉලක්කම් දාගන්න ඕනේ මම මේක මේ දල ව්‍යුහය විතරයි මම මේ දැක්ක මේ අතරේව දාලා නැහැ දල ව්‍යුහය විතරයි අද ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක ප්‍රස්ථාරයක් කරවස්සේ මේ මොන ප්‍රස්ථාරයක්ද කියලා කියාගන්න විතරයි පුළුවන් වෙන්න ඕනේ. කියලා දෙන්නකොට එන්න. හීලියම්. හීලියම්ට තියෙනවද? හීලියම්ට නෑ. ඇයි? විදුලිතාවය කියලා තිබුණද? මු 8 වෙනි කාණ්ඩේ. 8 වෙනි කාණ්ඩේ උන්ට විදුලිතාවය නෑ. ලිතියම්. ලිතියම් කියලා කිව්වේ 0.9යි. මෙන්න ලිතියම්. මේ හයිඩ්‍රජන්. බෝරෝන වල ලිතියම් වල මොනවද වෙන්නේ? එකයි නේ. එකයි. ලිතියම් වල එකයි. ලිතියම් වල එකයි. බෝරෝන වල කැල්සියම් 5යි. බෝරෝන වල කැල්සියම් 5යි. කලන්දරේ ඔන්න ලිතියම් බෙරිලියම් බෝරෝන මෙන්න ලිතියම් ඉන්නවා මෙන්න බෙරිලියම් ඉන්නවා මෙන්න බෝරෝන ඉන්නවා හරිද සිද්ධියවනේ මේ එකම ආවර්තයක් ඉන්න බලන්න මේ එකම ආවර්තයක එකම ආවර්තයකම වැඩි වී යන්නේ මේ එකම ආවර්තයක් ඔස්සේ මේ වැඩි වී යන්නේ එකම ආවර්තයක් ඔස්සේ මෙතනට යන මේ නියෝන වල නිසා නෝමල් වැඩි වී යනවා ආවර්තයක් ඔස්සේ සිට පහළ දකුණට යනකොට මොකද වෙනවද වැඩි වෙනවා කියන්නේ කිව්වොත් මේ බලන්න ෆ්ලුවරින් ෆ්ලුවරින් බව වැඩි මේක හරියද ෆ්ලුවරින් වැඩි නම් මම මේක මේ හතර මෙතන දාගත්තා මම නෑ අර පොඩ්ඩක් මෙහෙම දාගන්න දැන් මේක ඇදගෙන බලන්න මෙන්න බලන්න වැඩි වෙවි යන්නේ මෙන්න වැඩි වෙවි යන්නේ මෙතන වැඩි වීමක් තියෙනවාද මෙතන වැඩි වීමක් තියාගෙන යන්නේ මෙතන වැඩි වීමක් තියෙනවා මෙතන වැඩි වීමක් තියෙනවා කිසිම වැඩි වෙවි යන්නේ මේක වැඩි වෙවි යන්න ඕන වැඩි වෙවි යන්නේ ඇයි ආවර්තයක් ඔසේ මේ එක ආවර්තයද කියන්නේ ඊළඟට නියෝන් වලට තියෙනවද නියෝන් වලට තියෙනවද නෑ නියෝන් වලට නෑ හයිඩ්‍රජන් වගේම තමයි යා සෝඩියම් වලට තියෙනවා සෝඩියම් මල්ලි විදියද නේ sodium නේ එන මෙන්න sodium නේ
sodium ඊළඟට magnesium කියවන්නේ ආවර්තයෙන් පොඩ වැඩි වෙවි යනවා. ඇලුමිනියම් කියවන්නේ පොඩ වැඩි වෙවි යනවා. ඊට පස්සේ සිලිකන් කියවන්නේ පොඩ වැඩි වෙවි යනවා. phosphorus කියවන්නේ වැඩි වෙවි යන්නේ. ඒකම ආවර්ත දිගින් යන්නේ. ඒ හින්දා වැඩි වෙවි යන්නේ. සල්ෆර් වැඩි වෙනවා. කෝඩින් වැඩි වෙනවා. මෙන්න ආගම වැඩි වෙනවා කියලා කිව්වොත් වැරදිනේ. ආගම කියන්නේ උච්ච වායුව. අටවලකාලේ තියෙන. ඒක වැඩි වෙන්නේ නැහැ. මෙන්න ප්‍රස්තාර නිරූපණය ගත්තොත් මේක වැඩි වෙවි යන්නේ. ආයෙත් ක්ලෝරින් ආයෙත් පොටෑසියම් රෙසිස්ට් එකනේ. මුට නෑ. පොටෑසියම් වල මම ගන්නවා. पोटेशियम मेन पोटेशियम की अन्न में ये मानने का आवर्ती मेन सिद्धिय ඕක දැක්කට පස්සේ ඔන්න මේ ප්‍රස්තාරය දැක්කට පස්සේ විද්‍යුත් ඍණතා ප්‍රස්තාරය කියලා ඔයාලට කියන්න පුළුවන් වෙනවා. ඔච්චරයි මම පාඩම ඔච්චරයි. දැන් මම මේ වැඩකට කරුණු ටික මම කියන්නම්. ආවර්තයක් ඔස්සේ මෙහාට යනකොට විද්‍යුත් ඍණතාවය වැඩි වේ. වමේ සිට දකුණට ඉහළ සිට පහළට එනකොට විද්‍යුත් ඍණතාවය අඩු වේ. මේ කන්නේ වමේ සිට දකුණට විද්‍යුත් ඍණතාවය වැඩි, ඉහළ සිට පහළට විද්‍යුත් ඍණතාවය අඩු වේ. ඊළඟට ලිනස් පෝලින් තමයි මේ අගයන් ටික අපිට කිව්වේ. ඊළඟට දැනගන්න ඕන ෆ්ලුවරින් විද්‍යුත් ඍණතාවය වැඩි, ඒකේ අගය 4යි. ඊළඟට උච්ච වායු වල දැනගන්න ඕන උච්ච වායු වලට විද්‍යුත් ඍණතාවයක් නැහැ කියන එක දැනගන්න ඕන. මුත්‍රානේ වමේ සිට දකුණට විද්‍යුත් ඍණතාවය වැඩි වුණා, ඉහළ සිට පහළට අඩු වුණා. උච්ච වලට ඉලෙක්ට්‍රෝන විද්‍යුත් ඍණතාවයක් නැහැ. ලිනස් පෝලින් තමයි අපිට කිව්වේ මේ ටික. ලිනස් පෝලින් කිව්ව පෝලින් පරිමාණයට නොගෑ මැන්නේ ඒකකයක් නැහැ. ඒකක නැත ෆ්ලුවරින් විද්‍යුත් ඍණතාවය වැඩිම ඒක 4යි. ඔන්න ඔච්චරයි කතන්දරේ. එහෙනම් විද්‍යුත් ඍණතාවය ඉවරයි. රහටම තේරුණානේ, දැනුණානේ, ලස්සනයි. හරි.